ආයුබෝවන් RM කසුන් YouTube නාලිකාව. එතකොට මම කසුන්. right. එතකොට ගිය වීඩියෝ එකේදී ගිය වැඩසටහනේදී මම කිව්වා ඔයගොල්ලන්ට යම් ධර්මානුකූල කතාබහක් ගේනවා කියලා. ධර්මානුකූල යම් පණිවිඩයක්. මේකෙනුත් මම දැන් බලාපොරොත්තු වෙන්නේ ධර්මානුකූල කිව්වට මේ බණ කියන්න සූදානම නැහැ. මම එහෙම සුසුකම නැහැ බණ එහෙම කියන්න. නමුත් මම බලාපොරොත්තු වෙනවා දැන් මේ ධර්මානුකූල ප්‍රවේශයක් කිව්වට අපිට තියෙන දේ තමයි අපි බෞද්ධයෝ ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් අපි මමත් බෞද්ධයෙක්. ඉතින් බෞද්ධයන්ට තියෙන එකම දේ තමයි පංචශීලය. පන්සිල්. මේ පන්සිල් සමාදන් වෙන එකනේ අපි කරන්නේ. ධර්මානුකූලව ඊට වැඩි ලොකු දේවල් වලට යන්න බෑනේ. මිනිස්සුන්ට එහෙම යන්න තරම් ප්‍රඥාවක් නැහැ තාම. එහෙම යන අය ඉන්නවා, හොඳ විශිෂ්ට අය ඉන්නවා. ඒක අපි වෙනම කතා කරමු. ඉතින් මේ පංචශීලයත් එක්කම අපි නිතරම පංචශීලය කියන තැනටම එනවා gedara budun වැඳීම. gedara budun වැඳීම කියන තැන තමයි එන්නේ. මම මේ ධර්මානුකූල කතා බහක් කියලා ගත්තේ මම යන බොහෝ තැන්වලදී මම දැකපු ලක්ෂණයක් තමයි මේ ගොඩාක් අය මේ ධර්මානුකූලව මේ ධර්මය ගැන ලොකුවට එන්න ලොකු ඉහලින් කතා කරනවා නිකන් මේ පන්සිල් රකින්න නිකන් අර ලොකු ප්‍රතිඵලයක් ලැබලා තියෙනවා වගේ කතා කරනවා. හැබැයි ගේ ඇතුළට ගිහිල්ලා බුදුන් වඳින තැන දැකපුවාම ඒක නම් ඉතින් ලොකු අවුලක් තමයි. මම හිතන්නේ මාස ගානකින් සුද්ධ කරලා නැති බුදුන් වඳින තැන්. බුදුහාමුදුරුවෝ මකුණු දැල් වලින් වැහිලා, දූවිලි වලින් වැහිලා, තියපු පැන් එක ඒකේ මැස්සෝ වැටිලා ඒක පල් වෙලා පරවෙච්ච මල් ඒ විදිහම. එතකොට හඳුන් කූරු ගහලා තනිකර අලු ගොඩක්. ඒ කියන්නේ අලු ගොඩක බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා වගේ තමයි මේක තියෙන්නේ. එතකොට ඒකෙන්ම තේරෙනවා යම් කිසි කෙනෙක් මේ ධර්මානුකූල මේ මෙච්චර ලොකු දහමක් මේ ගැඹීර දහම කතා කරන අය ඒ දහම අවබෝධ කරගත්ත, ඒ දහම හොයාගත්ත ගුරුතුමාට දෙන තැන. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද? එහෙම නැත්නම් මේ මොකක් හරි කවුරු හරි වීරයෙක්ද, තාපසයෙක්ද, ඍෂිවරයෙක්ද? නෑ. මේ තුන් ලෝකෙම ජයගත්ත එකම එක වීරයා. මහා වීරයා. තුන් ලෝකාග්‍ර තිලෝගුරු බුදුහාමුදුරුවෝ. බුදු පියාණන් වහන්සේ. මේ උපත මරණය මේ සියල්ල ගැන කතා කරලා මේ නැවත ඉපදින භව චක්‍රය මේකෙන් මිදෙන්නේ කොහොමද? ඒ පිළිවෙල කියා දුන්න මේකේ සුන්දරත්වය. මේක ඇත්තටම සැපක් කියලා තියෙන්නේ කොහෙද? මේක ලෞකික ජීවිතේ මොකද්ද? ලෝකෝත්තරත්වය මොකද්ද කියලා දේශනා කරපු අපේ බුදු පියාණන් වහන්සේට දීලා තියෙන තැන මේ බෞද්ධයෝ. තමන්ගේ ගෙදර, තමන්ගේ ව්‍යාපාරික ස්ථානේ, සමහරක් ව්‍යාපාරික ස්ථානවල වල දෙවිවරු ලොකුවට තියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කොහේ හරි මුල්ලකට කරලා. චූටි පිළිමයක් ගෙනලා මුල්ලකට කරලා. ඒකත් ගෙනාපු දවසේ, පටන් ගත්ත දවසේ තමයි එතන වැඩ කරගෙන ගිහිල්ලා තිනේ. එතනින් එහා බල්ලට දාලා. ඕනෑම ස්ථානයක තමන් බෞද්ධයෙක් නම් අංක 1 වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ. බුදුන් වදින ස්ථානය. එතකොට තමයි යාට හරියන්නේ. මෙන්න මේ හා සම්බන්ධව තමයි මම කතා කරන්නේ. රයිට්? එතකොට ඒ බුදුන්ට දීපු තැන තමයි දැන් මම ඔය කතා කරේ. මේක තමන් බලන්න. තමන් බුදුන්ට දීලා තියෙන තැන. ඒවා කොච්චර පිරිසුදුවට නේද? බුදුන්ට යම් ගෞරවයක්, ඔයා තුල ගෞරවයක් තියෙනවා නම් කවදාවත් බුදුන් වඳින තැන ඒ විදිහට නඩත්තු කරගෙන යන්න බෑ. හිතට එකඟව. බලන්න හදවතට තට්ටු කරලා. ඔයා බෞද්ධයෙක්ද? බෞද්ධයෙක් නම් බුදුහාමුදුරන්ගේ මකුණු දැල් බැඳිලා තියෙන්න බෑ. ඒ පිළිමේ. එතන පැන් එක දවස් ගණන් පල් වෙන්න බෑ. පරමල් තියෙන්න බෑ. එහෙම වෙන්න විදියක් නැහැ. අනික තමයි බුදුහාමුදුරුවොත් එක්ක හරියට දේව පිළිම තියලා කතන්දරයක්. අවබෝධයක් නැත්තම් අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් අහගන්න. බෞද්ධයෙක් කියන්නේ ඔය මේ නිකන් එහෙ මේ බෝධි පූජා තියලා ඒවා විතරක් නෙවෙයි. ඊට වැඩිය ටිකක් බෞද්ධයෙක් වුණාම ටිකක් හොඳ ලොකු දැනුමක් තියෙන්න ඕන. බෞද්ධ ධර්මයේ කොච්චර දැනුමක් තියෙනවද? බුදුහාමුදුරුවෝ මොනතරම් දර්ශනයක් උගන්වලා තියෙනවද? එතකොට මේ දර්ශනය දන්න අයද මේ කටයුතු කරන්නේ? සිංහල බෞද්ධය එහෙම වැඩක් නැහැ. සමහරක් මිනිස්සු එහෙම නැහැ.
බුදුහාමුදුරන්ට දෙන්න පුළුවන් ඉහරම ගෞරවය දීලා තිනවා තමන්ගේ ආයතන තුල තමන්ගේ නිවස තුල. මේ මිනිසුන්ට වැරදිලත් නැහැ හැබැයි. ඒක දකින්න පුළුවන්. ඔයා බුදුන්ට මොන වගේ තැනක්ද දුන්නේ? ඔයාගේ නිවසේ, ඔයාගේ ව්‍යාපාර ස්ථානයේ, ඔයාගේ හදවතේ. ඔයා අද ඉන්න තැන අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ මත තමයි ඔයාගේ ජීවිතේ තීන්දුව වෙන්නේ. ඒකින්ද හොඳට මතක තියාගන්න. මම දැන් අද ඔයාලට මේ කියලා දෙන්න යන්නේ ලොකු එක ප්‍රශ්න කියනවනේ මිනිස්සුන්ට. මිනිස්සු කවදාවත් ඉතින් ලද දෙයින් එහෙම සන්තෝෂ වෙලා එහෙම යන ගමනක් නැහැ. හැමදාම ප්‍රශ්න තමයි ඉතින්. කොච්චර සන්තෝෂ වෙන්න කෑම තිබුණත් බෑ ඒක රහ නැහැ කියනවා. ඒක මදි කියනවා. ඒ වගේ මොනවා හරි කොහෙන් හරි ප්‍රශ්නයක් හොයාගෙන මිනිස්සු බලන්නේ ඉතින් ඒකේ මොකක් හරි අවුලක් තමයි. අවුල් හොයන අයට ඉතින් හැමදාම අවුල් තමයි. ඒකින්ද කොහොමත් මේකේ මේවා කඩාගෙන බිඳගෙන උත්සාහ කරනවා යන්න කොටසක්. අන්න ඒ කොටසට තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකේ මම මේ වීඩියෝ එක බොහෝ දුරට බලන්න කියලා කියනවා අවුරුදු 15 ඉඳලා 10 15 සහ 40 දක්වා වගේ වයස් පරතරයේ අය මෙන්න මේ වීඩියෝ එක බලනවා නම් ඒගොල්ලන්ට යම් අදහසක් ගන්න පුළුවන්. රයිට් අපි මෙහෙම දැන් බලමු මෙහෙම අපි කතා කරමු. ඔයාලට මොනවා හරි ගැටලු සහගත දේවල් තියෙනවා නම් මුදල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, එතකොට ශාරීරික ප්‍රශ්න, ගැටලු ප්‍රශ්න, එතකොට තමන් රැකිරක්ෂා කරන තැන්වල තියෙන ගැටලු, මෙන්න මේ වගේ මොනවා හරි ගැටලුත් එක්ක ඔයා නිතරම පීඩාවක නම් ඉන්නේ. ඔයාට ලෞකික ජීවිතේ මේ සාමාන්‍ය ජීවිතේ ඔයාට හරි අමාරුයි ගෙවන්න. රයිට් එහෙනම් මේ ගෙවන්න අමාරු ජීවිතේ යම්කිසි පෙරලියක් කරලා ඒ බාධාවල් අඩු කරගෙන ඉස්සරහට ආශිර්වාදාත්මක යන්න ඔයා කැමතිද? එහෙනම් මෙන්න මේ දේ කරන්න. මහා ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඒක හදවතින් කරන්න ඕන. හරිද? රයිට්. මොකද්ද කරන්න තියෙන්නේ? ඉස්සල්ලාම ඔයා අඩුම ගානේ ගන්න දහම් පාසල් පොතක්වත් ගන්න. අරගෙන තමන්ගේ බුදු පියාණන් වහන්සේ කවුද කියන එක ඉස්සලා චුට්ටක් පොඩි අවබෝධයක් ගන්න. එයා මේ නිකම් පිළිමයක් මෙයා දෙවියෙක් කරේ මේ නෙවෙයි. කොච්චර ශ්‍රේෂ්ඨත්වයක් තියෙන කෙනෙක්ද? තියෙන මනුෂ්‍ය රත්නයක්ද කියන එක තේරුම් ගන්න ඉස්සලා පොඩි අවබෝධයක් ගන්න. ඊට පස්සේ ඒ අවබෝධය හරියට ආවොත් ඔයාට ගෙදර ගිහලා ඉක්මනටම තමන්ගේ බුදුන් වදින ස්ථානය වෙනස් කරගන්න හිතෙනවා. හරිද? ඒකෙන් ඉස්සලාම ඔයා කරන්න ඕනේ ඔයාගේ ප්‍රශ්න ටික තියෙද්දි පොඩි කාලයක් ගන්න. අරගෙන ඉස්සලාම හොඳට බුදුන් වදින තැන පිරිසුදු කරන්න. තමන්ට පුළුවන් උපරිමයෙන් බුදු පිළිමේ පිහි දාන්න. ඔය අනම්මනම් හිතන්න එපා බුදු පිළිමේ පිහි දානකොට මේම වුණා අරම වුණා. ඔය එකක්වත් ඔළුවට ගන්න එපා. තමන්ට පුළුවන් කොහොමද පිරිසුදු කරන්න? ඒ විදිහට පිරිසුදු කරන්න. හොඳට පිරිසුදු කරලා එතන ඊටාම පිරිසුදු සුවඳවත් ස්ථානයක් බවට පත් කරන්න. ඊට පස්සේ එතනට නිවැරදි හොඳට පිරිසුදු තමන්ට තියන්න පුළුවන් චූටි වගේ තියන්නත් එපා. යම් ප්‍රමාණයක පැන් එකක් තියන්න, මල් ටිකක් පූජා කරන්න. එතකොට සුවඳ දුම් ගන්න, සුවඳ දුම් ඔහේගේ යෝගට් කප් වලයි එහෙම ගහන්න එපා. ඒක පිළිවෙලක් ඇති විදියට හැමතැනම කුඩු වැටෙන්නේ නැති විදියට ගහන්න පුරුදු වෙන්න. අනික තමයි බුදු පිළිමේ අර වෙනත් අනම්මනම් කෑලි බෑලි බෝකොළ මාල වර්ග පඳුරු කෑලි ඔය ඔතන තියෙනවා කොහොම අයින් කරන්න. ඒක හරියන්නේ නැහැ. බුදු පිළිමේ තියෙනවා ලස්සන පිරිසුදු පරිසරයක. එතකොට පැන් එක පූජා කරගන්න පුළුවන්, මල් ටික පූජා කරන්න පුළුවන්, පහනක් පූජා කරන්න. පහන හොඳට ඩේලි හැමදාම පිරිසුදු කරන්න ඕනේ පහන. පෙරේතයන්ට තියපු පහනවල් වගේ සමහරක් ගෙවල් වල කතා කරන්නේ සෝවාන් වෙන්න. නිකන් විහිළුවට ලක් වෙන්න එපා. අපේ ආගමත් විහිළුවට ලක් කරන්න එපා. ඔය ඒගොල්ලෝ වගේ අය නිසා අපේ ආගම විහිළුවට ලක් වෙනවා. ගෙවල් වල ගිහින් බලපුවාම මේ පෙරේත මඩුව වගේ බුදුන් වදින තැන. ඒකද ඒ තත්ත්වයට වැටෙන්න එපා. පිළිවෙලක් කරගන්න මේක. මේක ඊටාම හොඳයි. පොඩි දුවලා පුතාලා මේක අහලා ගෙදර ගිහිල්ලා එහෙම ගැටලු තියෙනවා නම් අම්මලා තාත්තලා කොමිටියක් කපන්න ඔයාලා මේ තත්ත්වෙට එන්න. මෙන්න මේ විදිහට පිරිසුදු කරලා ක්‍රමවේදයක් හදාගෙන ඔයාලා පිළිවෙලට බුදුන් වදින්න උත්සාහ කරන්න. පිළිවෙලට. ඒක හදවතින්ම කරන්න. අර කියන්නේ තුන් සිත පහදවාගෙන කරනවා කියලා. පැන් එකක් තියලා මල් දෙකක් හරි කමන්නේ. හැබැයි පිරිසුදුව. අඳුන් කූරු
එකක් ගහලා වටේම හඳුන් කූරු ගැහුවේ නැතුණාට කමන්නේ නැහැ. අහලා පිළිවෙලට පැත්තකින් ඉඳගෙන පොඩි වෙලාවක් දෙන්න ඒකට. පොඩි පැය භාගයක විතර පොඩි වෙලාවක් දෙන්න. විනාඩි 25 30ක් දල වශයෙන් පැය භාගයක්. හොඳට බුදුන් වදින්න. බුදුන් වදින්න. පන්සිල් ගන්න. පන්සිල් ගත්තා කියලා මෙහෙමයි පන්සිල් පද පහම රැකෙන්නේ නැහැ ඉතින්. ඔක ඔයා යථාර්ථයට එන්නකෝ. පන්සිල් පද පහම රකින්න බෑ. නමුත් අපි අදින් පොඩි පොඩි දේවල් කැඩෙනවා. හරිද? නමුත් අපි උත්සාහ කරන්න ඕන ඒක රකින්න උත්සාහ කරන්න ඕන. බොරුවක් කියවෙනවා ඈ වගේ ගැටලු තියෙනවා. නමුත් අපි උත්සාහ කරන ගමන් ඉන්නේ. නමුත් මතක තියාගන්න මේ ක්‍රියාකාරීත්වය තුල ඔයාට පිනක් ගොඩ නැගෙනවා. පිනක් හැදෙනවා. මොකද බුදුහාමුදුරන්ට ඔයා වඳිනවා. බුදුහාමුදුරන්ගේ ගුණ කියනවා. ඈ පැම් පූජා කරනවා. මේකෙන් විශාල පිනක් හැදෙනවා. මේක ඔයා දල වශයෙන් මාසයක් කරගෙන යන්න පිළිවෙලට පිරිසුදුව කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ ගැටලු නැති කරගන්න ඔයාගේ මනසටම උත්තරයක් හම්බ වෙනවා. මේකෙන් වෙන්නේ ඉෂ්ට දෙවියන් ඊටාම ප්‍රීතියටපත් වෙලා ඔයාට උදව් කරන්න එළඹෙනවා සම්බන්ධ වෙනවා. ඉෂ්ට දෙවියන්ටත් එපා වෙලා තියෙන ඕගොල්ලන්ව දැකලා. ඕගොල්ලන් බුදුන් වදින දැකලා ඉෂ්ට දෙවියන්ට එපා වෙලා තියෙනවා. ඉෂ්ට දෙවියන් කියන්නේ යාලා ධර්ම දේවතාවෝ. මේ ධර්මානුකූලව බුදුන් වදින අයට ඒගොල්ලන් කැමති. මොකද ඒගොල්ලන්ට පිනක් අනුමෝදන් වෙනවනේ උතන. ඒකින්ද මෙන්න මේ වැඩේ කරන්න. පිරිසුදුවට පිළිවෙලට බුදුන් වදින්න. මේ මහා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. කොහොඳට බුදුන් ඇඳලා පිළිවෙලට තමන් දන්නේ නැත්තම් පොතක් බලන හරි කියන්න. මල් පූජා කරන්න මේ ගාථා ඕනේ නැහැ. සිංහලෙන් එක කියන්න. හඳුන් කුරුවේ සුවඳ දුම් පූජා වේවා. සිසිල් පැන් පූජා වේවා. මේ සුවඳ මල් පූජා වේවා. එහෙම කියන්න. ගාථා ඕනේ නැහැ. හැබැයි මේක හදවතින් කරන්න ඕනේ. මේ වැදගත් දේ ඒකයි. හදවතින් කරන්න. මෙන්න මෙහෙම කරොත් ඔයා මාසයක් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ ගැටලු ප්‍රශ්න වලට විශාල විසඳුමක් හම්බ වෙනවා. ඔයාගේ හිත පුදුමාකාර විදිහට නිදහස් වෙනවා. ඔයාට හිතේ ලොකු හයියක් ඇති වෙනවා. වැඩසටහන. අනික ඔය කියන දැන් අපල උපද්‍රව ඇස් වහ කටවා වරවා මේවා ඕවත් නැති වෙනවා. මොකද ඔයා ඩේලි දවසට දෙපාරක් වැන්දොත් හොඳ පිනක් හැදෙනවා. අඩුම ගානේ එකපාරක් දෙපාරක් ඇත්තක දාන්න. නිදහසේ කරන්න. මේක හදිසියේ මේ තිබ්බා මේ දිව්වා එහෙම කරන්න එපා. ඒක කිසි තේරුමක් වෙන්නේ නැහැ. ඒකින්ද මේක දෙයක් කරනකොට ඒක පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට ඔයගොල්ලෝ මේක කරන්න. මෙන්න මේ දේ පිළිවෙලට කරන්න බලන්න. මේක මේ මහා ලොකු කතන්දරයක් නෑ. හැබැයි මේකේ පිළිවෙල සහ අපේ හදවතේ මොකද්ද තියෙන්නේ? අපි මේ කාටද බඳින්නේ? දැන් ඔයා බුදුන්ට යම්කිසි දෙයක් දෙනකොට දෙන්න පුළුවන් ඉහළම එකනේ දෙන්න ඕනේ. ඇයි ඒ? මේ විශ්වය පරාද කරා. මේ සියල්ල අවබෝධ කරා. සර්වඥයි. ඉතින් එහෙම කවුරු හරි කොහේ හරි ඉන්නවද එහෙම? නැහැ. ඉතින් එතුමා නේද උසස්ම කෙනා. එතුමාට නේද එහෙනම් උසස්ම එක එන්න ඕනේ. උසස්ම පූජාව. එතකොට එහෙම උසස්ම පූජාවක් කරොත් ඔයාට වරදක් වෙයිද? නෑ, කවදාවත් වරදක් වෙන්නේ නෑ. ඒකින්ද මෙන්න මේ ක්‍රමවේද අනුගමනය කරන්න. මේක ගොඩාක් හොඳයි. පොඩි ළමුන්ට විභාග පාස් වෙනවා කියලා අපි නිකන් කියමු ඉතින් විභාග කරන අයට. එක නානා දුර්වලතා තියෙන අයට, ලෙඩ රෝග වැළඳෙන අයට, නිතර ලෙඩ රෝග වැළඳෙන අයට හැම ප්‍රශ්නයකටම හොඳට බුදුන් වැන්දොත් පිළිවෙලට හදවතින් ඔයගොල්ලන්ට ඒවට නිවැරදි පිළිතුරු හම්බ වෙනවා. හරිද? එතකොට මේකේ මම තව දෙයක් කියනවා පොඩි රහසක් වගේ එකක්. කෙනෙක් නිතර ලෙඩ එනවා නම් එයාගේ ඇඟේ කිසිම ඈලි මෑලි ගතිය කිසි ප්‍රාණයක් නැතුව කවුරු හරි ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම බුදුහාමුදුරන්ට කිරි ආහාර පූජා කරන්න මේ ගෙදර. හැබැයි ඒවා පිළිවෙලට කෙරෙන්න ඕන. බල්ලොන්ට බත් දානවා වගේ කරන්න එපා. පොඩි පාත්‍රයක් අරගෙන ඒක පිළිවෙලට හදලා ඊටාම ශ්‍රද්ධාවෙන් ලස්සන්ට කිරි ආහාර පූජා දවස් 7ක් එක දිගට කරන්න. ඔයාගේ ඊට පස්සේ ශාරීරියේ ස්වභාවය ඔයාටම තේරෙයි. මම මේක කියනවට නෙමෙයි කරලා බලන්න බොරුද ඇත්තද කියලා. අත්දැකීමෙන් කියන්නේ. කිරි ආහාර පූජාව කියන්නේ පුදුමාකාර පිනක් තියෙන පූජාවක්. ඔයාගේ ශරීරයේ අනිවාර්යයෙන්ම ප්‍රබල වෙනසක් ඇති වෙනවා. ඒකින්ද මෙන්න මේ වගේ දේවල් තියෙනවා.
මේ ලොකු මේ රොකට් සයන්ස් ඕනේ නැහැ මේකෙන් පයින්න. ජීවිතේ ඔයාට U-turn එකක් බවට පත් U-turn එකක් ගහන්න පුළුවන් මේකේ. කරලා බලන්න ඕන මේ කෙනෙක්. මොනවා හරි ගැටලු වල ඉන්නවා නම් ඔයාලා. අනික තමයි මේ කතන්දරේ කරගෙන යද්දි ඔයාට මේ නොපෙනෙන පැත්තේ මේ දෙවියන්ගේ පිහිට හම්බෙනවනේ ඔයාලට. අපි දෙවියන් ගැන ඉදිරියට කතා කරමු. දෙවියන්ගේ පිහිට හම්බෙනවා. බුදුන් වදින්න නැති කාටවත් දෙවියන්ගේ පිහිටක් නම් හම්බෙන්නේ නැහැ. බොරුවට දේවාල ගාන ගිහිල්ලා වැඳගෙන ඉන්න එපා. තියෙන ලොකුම වට්ටිය දුන්නත් ඒක නම් වෙන්නේ නැහැ. බුදුන් වදින්න නැති කෙනෙක් කියන්නේ තුනුරුවන් සරණ යන්නේ නැති කෙනෙකුට දෙවියන්ගේ පිහිටක් නම් හම්බෙන්නේ නැහැ. හිතන්නවත් එපා වෙන්නේ නැහැ කවදාවත්. ඒකින්ද මෙන්න මේ මම මේ ක්‍රියපු දේ වල කරලා බලන්න. මං කිව්වේ වැඩි දෙයක් නෙමෙයි. ගෙදර බුදු වඳින තැන ඊටාම පිරිසුදු කරලා බුදුන්ට මූලිකත්වය දෙන්න. ගෙදර බුදුන්ට බාර දෙන්න මේ ඔයාගේ ගේ ඉඩම ඔයාව. බුදුන්ට බාර දෙන්නේ බුදු ගුණයට. බුදු ගුණේ ආශිර්වාදේ ගන්න. සල්ලි යනවද? නෑනේ අප්පා. ඒකින්ද මෙච්චර බලයක් ගෙදර තියාගෙන ඒක කුණු ගොඩක් වගේ තියාගෙන බොරුවට කියවන්න එපා. අපිට මේ ප්‍රශ්න අර ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න මේ රටේ මේ ආර්ථික අවපාතයයි මේ රටේ ප්‍රශ්න ගැන ඔයා කතා කරන්න එපා. ඔයාට අනුව තමයි ඔයාගේ ප්‍රශ්න. ඒකින්ද ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න නම් ඔයාට ධර්මානුකූල ක්‍රමයක් තියෙනවා. ධර්මානුකූලව ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට. හැබැයි මතක තියාගන්න හදවතින් බුදුන් වඳලා එක එක්කෙනාට එක්කෙනායි කණේ රින් ගන්න යන්න ඔය 2.50 වැඩ නම් කරන්න එපා. හරිද? තමන් පන්සිල් ගත්තා නම් ඒක රකිමින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. වරදින්නේ නැහැ කවදාවත්. කාටවත් ඔයව අන්දන්නත් බෑ. ඔයාට රැකවරණය හම්බ වෙනවා. ඉෂ්ට දේවතාව ප්‍රබල ආරක්ෂාවක් කරනවා ඔයාව. ඒකින්ද මේක ඉතාම වැදගත් දෙයක්. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න හැමෝම. බලලා මම බැලුවට විතරක් නෙමෙයි මේක අනිවාර්යයෙන්ම කරන්න. බුදුන් වදින්න. මම මේක කියන්නේ මට අවුරුදු 15ක් විතර වෙද්දිත් පන්සිල් පද පහ මට පිළිවෙලට කියා ගන්න බැරි පුද්ගලෙක් වෙලා හිටියා මම. හැබැයි මම ධර්ම පොතපත කියවලා පස්සේ මම විසින්ම බුදුන් වදින්න ඉගෙනගෙන තාම ශ්‍රද්ධාවෙන් බුදුම මගේ ජීවිතය තුළ මම බුදුන්ට දෙන තැන. එයා දෙන්න ඒ කියන්න තැන. ඒ කියන්න අමාරුයි ඒක. ඒ තරම් තැනක් මම දෙනවා. මම යම් කිසි සැපක් විඳිනවා නම් මම යම් කිසි දෙයක් ලබනවා නම් ඒ බුදුන්ට කරා වූ ගෞරවයේ ප්‍රතිඵල මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. ඒකින්ද මං ලැබපු අත්දැකීම තමයි ඔයාලට කියන්නේ. බුදුන් වඳින්න පිළිවෙලට හදවතින් වඳින්න. පැන් ටිකක් පූජා කරන්න, මලක් පූජා කරන්න, සුවඳ දුම් ටිකක් පූජා කරන්න. තමන්ගේ ඇඟේ පතේ ගැටලු නම්, ලෙඩ රෝග තියෙනවා නම් කිරි ආහාර පූජා කරන්න. ගෙදර තමන්ගේ නිවසේ පූජා කරන්න. පූජා කළේ ඒ ප්‍රතිඵල ලබා ගන්න. නිකන් ඔකට කියන්නේ කල්ලතෝනියෝ වගේ ඉන්න එපා. තමන්ට ආගමක් තියෙනවා සුපිරි තම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ඉන්නවා. ඒකෙත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයක්ම තියෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියලා තවත් තියෙනවා. ඇයි මේවා ඉඳලා හිටලා සිහි කරගන්න බැරිද? මේ ආශිර්වාදය මට ලැබේවා කියලා කියන්න මොකක් හරි අවුලක් තියනවද? මෝඩ වෙන්න එපා. මේ ආශිර්වාදය ගන්න. අරගෙන ජීවිතයේ තියෙන දේවල් පහු කරගෙන සුන්දරව ශාස්ත්‍රීයකමත් ආලෝකමත් ජීවත් වෙන්න උත්සාහ කරන්න. මෙන්න මේ ටික තමයි මම ධර්මානුකූලව කතා කරනවා කියලා කියවි. ඉතින් මේක බණ කියන්න හැකියාවක් නැහැ මට. නමුත් ධර්මානුකූලව ජීවත් වෙන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ පුළුවන් ඔය ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට ඉස්සරහට යන්න. තව තියෙනවා ඉතින් පොඩි මෛත්‍රී භාවනාවක් කරගන්න. ඒවට යන්න ඕනේ නැහැ. ලොකු දේවල් අල්ලන්න යන්න එපා. ඔක්කොමලා මේ පන්සිල් පද පහ බෑ. කට්ටිය මේ පර්සන් මූවමන්ට් එකයි එක ලොකු ඒවා අල්ලන්න යනවා. පන්සිල් පද පහ කාට හරි ඒ පිළිබඳව ගැටලු තියෙනවනම් ඔය මොන ධර්ම කර්මක්වත් අල්ලන්න බෑ. නිකන් විහිළු කරන්න නම් හදන්න එපා. ඉස්සලා පන්සිල් ගන්න. තමන්ගේ ගුරුවරයාට භක්තියක් දක්වන්න නැති කිසිම කෙනෙකුට
ඒ ගුරුවරයා දේශනා කරපු ධර්මේ නම් තේරෙන්න විදිහක් නැහැ. මේ ලොකු අය මේ වැරද්ද කරනවා. බුදුන් වඳින්න කැමති නැහැ. බුදු පිළිමයකට වඳින්න මල්ටියක් පූජා කරන්න කැමති නැහැ. හැබැයි අභිධර්මය ගැන කතා කරනවා. පර්සන් මූවමන්ට් එකයි විහිළු කාර්යෝ බවට පත් වෙන්න එපා. ඉස්සල්ලා අවංක වෙලා ඒ ශාස්ත්‍රූගාව දණින් වැටෙන්නකෝ. හදවතින් දණින් වැටෙන්න. බඩගාලා වඳින්න. වැඳලා ඉවරලා අන්නේ ධර්මයේ අධ්‍යයනය කරන්න. යම් බොරු භාවනා මම YouTube එකේ තියෙනවා. අමුතු වර්ග භාවනා තියෙනවා. කොහෙන් අහුල ගත්තේවත් දන්නේ නැහැ. ඒවා සමත භාවනාවක් නෙවෙයි, මෛත්‍රී භාවනාවක් නෙවෙයි, ඉරියාපතක් නෙවෙයි, අසුබත් නෙවෙයි. මොන භාවනාවද මන් දන්නේ. ඒකින්ද ඔය විකාර වලට රැවටෙන්නේ නැතුව පිළිවෙලට බුදුන් වැඳලා තමන්ගේ ආශිර්වාදය තමන් තුලින්ම එළියට ගන්න. කරන්න පුළුවන්. එහෙම බෑ කියලා එකක් නැහැ. ලොකු හයියක් හම්බ වෙනවා, හිතට හයියක් හම්බ වෙනවා. ඔයාට අදුස්්‍යමානව විශ්වීය ආශිර්වාදයක් ලැබෙනවා. ඉතින් ඕක තමයි කතන්දරේ. ඉතින් ඒ හින්දා මෙන්න මම මේ කියපු ටික අධ්‍යයනය කරලා බුදුන්ට ඔයාගේ ජීවිතේ පළවෙනි තැන දෙන්න. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට ඔයාගේ ජීවිතේ පළවෙනි තැන දෙන්න. දීලා ඔයා ඉස්සරහට යන්න. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. කිසිම දවසක වරදින්නේ නැහැ. බාධාවක් තියෙනවා නම් ඒක ඔයාට කලින්ම දැනගන්න හම්බ වෙනවා. ඒකින්ද මෙන්න මේ පිළිවෙලට ගමන යන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඉතින් අද ධර්මානුකූලව තමයි මම චුට්ටක් කතා කරේ. ඒකින්ද එහෙනම් අද මම දැන් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.